මේ තියෙන්නේ ජපානයේ තියෙන 7-Eleven කියන convenience store එක. මේවට මෙහි කියන්නේ කොම්බිනි කියලා. මේක world wide එකක්. ලෝකේ ගොඩක් රටවල් මේ 7-Eleven කොම්බිනි තියෙනවා. මෙහි කියන්නේ කොම්බිනි කියලා. අද මම ආවා බබාව මොන්ටිසෝරියෙන් එක්කගෙන එන්න යන ගමන් කොම්බිනියට ආවා. මෙතන රස ස්මූදි එකක් තියෙනවා. ඒක ගන්න හිතාගෙන ඒ වුණාට අද මෙතන ඒ ස්මූදි තිබුණ නැහැ. ඉවර වෙලා. එතන ස්මූදි තියෙන තැන යාලා වෙන එනර්ජි ඩ්‍රින්ක්ස් වගේක් ස්ටෝක් කරලා තිබුණ නිසා මං බැලුවා ඉතින් වෙන මොන හරි ගන්න තියෙනවද කියලා. මෙහි ඩ්‍රින්ක්ස් වර්ග ගොඩාක් තියෙනවා. මෙහි මේ දවස්වල කොහොමත් හැම කාලයකටම වගේ ඩ්‍රින්ක්ස් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලතේ වර්ග, එතකොට අපේ ලංකාවේ තියෙන බීම වර්ගත් ෆැන්ටා, කොකා කෝලා එහෙම බීම වර්ගත් තියෙනවා. ජපානයේටම විශේෂ වෙච්ච ඒවා විතරක් තියෙනවා. එතකොට එක සිලෝන් ටී, අයිස් ටී වර්ගත් මෙතන තියෙනවා. ඉතින් කැමති එකක් අරගන්න පුළුවන්. මම ආවේ ස්මූදි එක ගන්න හිතාගෙන ස්මූදි නැති නිසා මට ඉතින් සාමාන්‍ය ඩ්‍රින්ක් එකක් ගන්න වුණා. ෆැන්ටා එකක් අරගත්තා. මට ඔයාලට තව දෙයක් පෙන්වන්න ඕන වුණා. මෙහි සාමාන්‍ය පොඩි ස්ටෝ එකකත් මේ convenience store කියලා කියන්නේ ජපානයේ තියෙන පොඩිම සුපර් මාකට් වගේ. මොකද මෙතන කොම්බිනි කියලා කිව්වට ලංකාවේට තේරෙන්නේ නැහැ. ඒක මෙහි අය දන්නවා. ඉතින් මෙහි තියෙන පොඩිම ස්ටෝ තමයි මේවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපේ ඩේලි නීඩ්ස් වලට අවශ්‍ය කරන ඕනම දෙයක් මේ shops වල ගන්න තිනවා. දවසේ පැය 24මත් අවුරුද්දේ දවස් 365මත් මේ convenience store විවෘත වෙලා තියෙනවා. 7-Eleven, Family Mart, Lawson, Mini Stop කියලා එහෙම එක නම් වලින් තියෙනවා. ඉතින් මෙයාලගේ මේ ඕනම shop එකකට ගියාම අපිට දකින්න තියෙන එකම දේ තමයි මෙයාලගේ පිළිවෙල සහ පිරිසිදුකම. shops වල හදපු කෑමක් තියෙනවා. බෙන්තෝ box තියෙනවා. ඒවත් ගන්න අපිට කිසිම බයක් නැහැ. බයක් සැකක් නැතුව ඕන කෑමක් අරගෙන කන්න බොන්න පුළුවන්. ඉතින් මට මේකෙන් පෙන්වන්න ඕනුනේ සාමාන්‍ය shop එකක් තියෙන පිරිසිදුකම සහ පිළිවෙල.